මෙම පටිපණු ආසාදනයේ ඊටමත් කලාතුරකින් දක්නට ලැබෙන දෙයක්. සාමාන්‍යයෙන් මේ පටිපණුවන් ඉන්නේ වඳුරන් රිලවුන් වැනි සතුන්ගේ. මේ වඳුරන් රිලවුන් වැනි සතුන්ගේ මලපහ පසට එක්ුණාට පස්සේ මේක මයිටාවෙක් මගින් ආහාරයට ගන්නවා. මේ මයිටාවා ගෑවුණු හෝ නැත්නම් මයිටාවා ඉන්න ආහාර වර්ග, පලා වර්ග, එහෙම නැත්නම් තියෙන පස් කුඩා ළමයින් ආහාර මාර්ගයට ඇතුළු වුණොත් තමයි මේ රෝගය වැළඳෙන්නේ. ඒ නිසා මේ රෝගේ නවත්වා ගැනීමට නම් අපි පලා වර්ග, පළතුරු වර්ග, බිම් වැටිච්ච විශේෂයෙන් බිම් වැටිච්ච පළතුරු වර්ග හොඳින් සෝදලා ආහාරයට ගන්න ඕනේ. ඒ වගේම කුඩා දරුවන් පස් සමග සෙල්ලම් කරනවා නම් සෙල්ලම් කිරීමෙන් පස්සේ හොඳට අත සෝදලා ඒ ගෑවිච්ච පස් ඔක්කොම අයින් කරලා තමයි කෑම ගැනීම සිදු කරන්න ඕනේ. ඒ වගේම නියපොතු කුඩාවට කපලා තිබ්බොත් මේ පස් රැඳීම ඊටමත් අවම වෙනවා. මේ පටිපණුව ඇඟ ඇතුළට ඇතුල් වුණාට පස්සේ සාමාන්‍ය රෝග ලක්ෂණ විදියට පෙන්වන්නේ බඩේ අමාරුවක් දැනෙනවා. ඒ වගේම සමහර වෙලාවට වතුර වගේ මල පහ පිට වෙන්න පුළුවන්. ඇඟට පණ නැති ගතියක් වගේ දැනෙන්න පුළුවන්. මේක භයානක රෝගයක් නෙමෙයි. නමුත් ඊටාම කරදරකාරී ප්‍රශ්නයක් කුඩා ළමයින්ට. ඔව්. රිලව් වඳුරෝ ඉන්න තැන්වල පස් එක තමයි මේක යන්නේ. කියන්නේ පොඩි ළමයි සෙල්ලම් කරනවනේ. පස් එක සෙල්ලම් කළාම අර නියපොතු අස්සට එහෙම යනවා. ඊට පස්සේ හොදන්න නැතුව කෑම කෑවොත් එයාගේ එක අවස්ථාවක් ඇඟ ඇතුළට යනවා. එහෙම නැත්නම් මේ පස් ගෑවිච්ච තියෙනවනේ පලා වර්ග. එහෙම නැත්නම් බිම වැටිච්ච පළතුරු. ඒව කෑවොත් ඒ තරකත් එක්ක ඇතුළට යනවා. හොදන්න නැතුව. මොනවගේ රෝග ලක්ෂණද තියෙන්නේ දැන් මේ ආසාදනයේ වුණොත් මොනවගේ රෝග? බඩේ කැක්කුමක් ඒක අර හොඳම රෝග ලක්ෂණ නෑ. කියන්නේ ඒ රෝගයටම ගැළපෙනවා කියලා ලක්ෂණයක් නෑ. සාමාන්‍යයෙන් පොඩි බඩේ අමාරුවක්, ඒටකොට මල වතුර වගේ යන ගතියක්, ඇඟට පණ නැති ගතිය, ඒ වගේ දෙයක් තමයි වෙන්නේ. ඒක අවුරුදු 5ක් මේක අවුරුදු 10ක් වුණත් තියෙන්න පුළුවන්. සතාගේ ඇඟ ඇතුලේ දිගටම ඉන්නවා. ඊට පස්සේ තව එක දෙයක් තමයි මේක දැන් නියම රෝග ලක්ෂණයක් නැහැනේ. නමුත් අර සැක හිතන්නේ මේ පණුවගේ කෑලි ගැලවි වැටෙනවා. මේක පටිපණුවේ චූටි සුදු පාට කෑලි. එතකොට සමහර වෙලේට අර ළමයින්ගේ අම්මලා එහෙම දකින්නවා සුදු පාට පොඩි කෑල්ලක් මල පහ එක්ක යනවා. එතනින් තමයි සැක හිතන්නේ. නැතුව වෙන විශේෂ රෝග ලක්ෂණයක් නැහැ. හැබැයි ડોක්ටර් දැන් සාමාන්‍ය පලා එක්ක යන කියන අවස්ථාවක ડોක්ටර් හැමෝම ආවම යනවා හොදන්න. හොදන්න නැතුව ඉවුවොත් තමයි ප්‍රශ්නේ එන්නේ. දැන් මේ වගේ රෝග ලක්ෂණ ආවොත් මොකක්ද ගන්න ඕන පියවර මොන වගේ දෙයක්ද කරන්න ඕන? ඒ මොනොත් අපි කියන්නේ ළමා රෝග සායනයකට ගිහිල්ලා ඊට පස්සේ මල පහ සාම්පලයක් බලන්න දෙන්න ඕනේ. මේ සතා ඉන්නවද කියලා බලන්න. පණුව ඉන්නවද කියලා. සුව කරගන්න පුළුවන්. ඒකට බෙහෙත් තියෙනවා. සම්පූර්ණයෙන්ම සතා මේ බෙහෙත් ගත්තට පස්සේ පටිපණුව හැලිලා යනවා. ඒ වගේ හැලිලා ගියපු පටිපණුව තමයි මේ එකතු කරලා හදලා තියෙන්නේ. සාමාන්‍ය වෙලා දරුවන්ගේ පොඩි පොඩි රෝග වලට සාමාන්‍ය ළඟම ඩිස්පෙන්සරි එකෙන් තමයි බෙහෙත් යන්නේ. එහෙම අරගෙන හොඳ හොඳයි මාන ගන්න ගිය තැනකට කරන්නේ. රෝට මේක ඔව් වැඩි වෙනවා කියලාම නෑ. මොකද පණුව ඉන්නවා ඇඟ ඇතුලේ. එයා අපි ගන්න ආහාර වලින් ටිකක් එයා හොරකම් කරගන්නවා. එයා උරා ගන්නවා. එතකොට ඒ පණුව බෝකිනවක් සිද්ධ වෙන්නේ නැත්නම් ඇඟ ඇතුලේ. නෑ. එයාගේ කෑලි වැටිනවා. එතකොට අර විදියටම ආයේ මයිටාව හරහා ගිහිල්ලා එන්න ඕනේ. අපි එයාගේ ඇඟ අපේ ඇඟ ඇතුලේ එයා වර්ධනය වෙන්නේ නෑ. කියන්නේ දිග වැඩි වෙනවා. ගාන වැඩි වෙන්නේ නෑ. බිත්තර ටික යන්නේ අර පණුවගේ කෑල්ලත් එක්කනේ. ඒක පොළවට වැටුණාම මයිට කනවා. මයිට ගෑවිච්ච එක අපේ කට ඇතුළට ගියාම තමයි අපේ නෙමෙයි ඇත්තට මේක වඳුරන්ගේ වෙන දෙයක්. සාමාන්‍යයෙන් අපි මේ වැරදිලා වෙන්නේ. අහම්බෙන් වෙන්නේ. දැන් කොළ જાති එහෙම රස්නෙන්ද ගන්න කියන්නේ කොළ හොඳට සෝදලා මැල්ලුම් හැදුවට ප්‍රශ්නයක් නැහැ. සෝදපුවා මේක අයින් වෙලා යනවා. පළතුරුත් සෝදපුවාම අයින් වෙලා යනවා. සමහරු අර අමුෙන් කනවනේ. සාමාන්‍ය වෙල් රෝගයේ දේවල් සෝදන අඩුයි බෝල්ට් පුළුවන්. මොකද වඳුරක් ඉන්න පුළුවන්. එතකොට පොළොවට වැටෙනම් මයිටා ඉන්නත් පුළුවන්. අර කුඩ ගෑවිලා තියෙන්න පුළුවන්.
මේක වැඩිපුර තිබිලා තියෙන්නේ කුරුණෑගල ඒ වගේ පැති කීපයක් තියෙනවානේ. අනුරාධපුර කුරුණෑගල කල්මුණි, ඔව් කියන්නේ රත්නපුර. වඳුරෝ රිලව් වැඩි පැති තමයි. So probably in the world, could it be the longest or just so far? Reported Reported. Okay. Right. Also, is there a difference now? There's a difference between the tapeworms that you. ඔයගලන්ට මේ ගන්නවා. Which bird here? Yeah, like that is good. So how many are there altogether? Altogether up to now just 6 species. 6 species. Okay. It is missing. කොච්චර කාලයක් ගියද මේක I Yeah, translated just it, but I'm not but sure. it's not a very Yeah. specific Yeah, symptoms. the stomachache, Stomachache, diarrhea, diarrhea, fatigue. fatigue. පුළුවන්ද? සමහර ගන්න. මේකෙන් ගන්න පුළුවන්. As ingested, they will produce another life cycle. In monkeys,